සුබ දවසක් රජයේ ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා ඇති පරිදි ඔවුන් වෙත කළ යුතු විශේෂ කාර්යයක් කිරීම සඳහා ඒ සඳහා පොඩි මඟ පෙන්වීමක් සිදු කිරීමටයි පළමුව මම මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසලා තිනු ඔබට පේනවා. ඒකේ වෙබ් ලිපිනය moe.gov.lk. එහි සඳහන් වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන කාර්යසාධක බලකාය විසින් රජයේ පාසල් ගුරු බෞතුන්ගෙන් තමන් සේවය කිරීමට වඩාත් කැමැති ස්ථාන හා ඉගැන්වීමට වඩාත් උනන්දුවක් දක්වන විෂයන් මොනවාද යන්න පිළිබඳව සමීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම සමීක්ෂණයට පිවිසීම සඳහා මෙම දැක්වෙන වෙබ් ලිපිනය භාවිත කළ යුතුය. ඉන්පසු එහි සඳහන් ටීචර් සර්වේ ෆෝම් වෙත පිවිසී අදාළ උපදෙස් අනුව කටයුතු කරන්න. අවසන් දිනය මැයි මාස 30 වෙනිදා යනුවෙන් සඳහන් වෙලා තියෙනවා. මම හිතන්නේ මේක තව දික් වෙලා තියෙනවා ජූනි මාසේ 6 වෙනිදා දක්වා. හොඳයි අපි කොහොමද කරන්නේ කියන එක මේ දේ කරන්නේ කොහොමද කියන එක අපි පොඩ්ඩක් බලමු. ඒ සඳහා ඔබේ පරිගණකයේ කුමක් හෝ වෙබ් බ්‍රවුසර් එකකට ගිහිල්ලා මෙන්න මේ කියන ඇඩ්‍රස් එක වෙබ් ඇඩ්‍රස් එක අපි දෙන්න ඕනේ. nemis.moe.gov.lk. එහෙම නැත්නම් මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ගිහිල්ලා මෙතන ලින්ක් එකට ගිහිල්ලා එන්නත් පුළුවන්. මම මගේ Google Chrome එක ඕපන් කරලා මම ටයිප් කරනවා ඇඩ්‍රස් බාර් එකේ nemis.moe.gov.lk. හරි. දැන් මේකේ සඳහන් වන පරිදි ඔබට පේනවා ඩෙඩ්ලයින් එක දික් කරලා තියනවා කියලා තියෙනවා 6 වෙනි මාසයේ 7 වෙනිදා වෙනකම්. දැන් මේ අපි දන්නවා මේ නිමිස් කියලා කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සකස් කරලා තියෙන ඇප්ලිකේෂන් එකක්. ඒකේ සියලුම පාසල් වල ගුරු බෞතුන්ගේ තොරතුරු සහ ශිෂ්‍යයන්ගේ තොරතුරු සඳහන් වෙලා තියෙනවා. දැන් ඔබගේ පාසලෙන් හෝ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් ඔබගේ තොරතුරු මූලික තොරතුරු මෙම පද්ධතියට ඇතුළත් කරලා තියෙනවා. එම නිසා ඉස්සෙල්ලාම අපි කරන්න ඕන දේ තමයි අපේ තමන්ගේ ප්‍රොෆයිල් එකට ලොග් වෙන්න ඕනේ. ලොග් වෙලා තමන්ගේ තොරතුරු ඇතුළත් කරන්න ඕනේ. ඒ ලොග් වෙන්න භාවිත කරන්න පුළුවන් යූසර් නේම් එක විදියට තමන්ගේ NIC නම්බර් එක. හැඳුනුපත් ජාතික හැඳුනුපත් අංකය. පාස්වර්ඩ් එකටත් එම ජාතික හැඳුනුපත් අංකයම භාවිත කරන්න කියලා තමයි කියන්නේ. හොඳයි අපි බලමු මේ දේ කරලා මම ඇතුළත් කරනවා මගේ අංකය. පාස්වර්ඩ් එකටත් ඒකම දාන්න ඕනේ. මම ලොගින් කියලා දෙනවා. දැන් මෙතන වැරදි කියලා කිව්වා. සමහර විට මම දුන්න V අකුර මේ NIC නම්බර් එකේ V අකුර දුන්න එක සිම්පල් අකුරු දුන්න නිසා වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සිම්පල් අකුරු කැපිටල් අකුරු මාරු කරලා බලන්න වෙනවා. ඔබගේ NIC නම්බර් එකේ V අකුර සිම්පල් අකුරු දුන්නොත් වැඩ කරන්නේ නැත්තම් එහෙමනම් කැපිටල් අකුරු දීලා බලන්න. හරි. දැන් මම කැපිටල් අකුරු දුන්නාම මේක වැඩ කරනවා. දැන් කියනවා දැන් මේ තියෙන පාස්වර්ඩ් එක හැමෝටම දුන්න පාස්වර්ඩ් එකක්. ඒ නිසා Tamanට කැමති පාස්වර්ඩ් එකක් දීලා මේක ආපහු අප්ඩේට් කරගන්න පුළුවන්, වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලාම මම කරන්න ඕනේ මේ කරන්ට් පාස්වර්ඩ් කියන තැනට දැනට භාවිත කරන පාස්වර්ඩ් එක. ඒ කියන්නේ NIC නම්බර් එක. ඒක දෙන්න ඕනේ. ඊළඟට ඔබට කැමති මේ සඳහා භාවිත කළ හැකි ඔබට කැමති වෙනත් පාස්වර්ඩ් එකක් මෙතනට දෙන්න පුළුවන්. අලුත් පාස්වර්ඩ්. හැබැයි මේ දෙන පාස්වර්ඩ් එක හොඳින් මතක තියාගන්න ඕනේ. නැත්නම් කොහෙන් හරි සටහන් කරලා තියාගන්න. එතකොට යම් කිසි දවසක ආපහු ඔබ මෙම පද්ධතියට ලොග් වෙනවා නම් ඔබට වෙනවා මේ පාස්වර්ඩ් එක මේ දැන් දෙන පාස්වර්ඩ් එක හරහා තමයි ලොග් වෙන්න වෙන්නේ. ඒ නිසා මතක තියෙන පාස්වර්ඩ් එකක් මේ සඳහා දෙන්න.
ඒ password එකම ආපහු retype new password කියන තැනටම දෙන්න ඕනේ. දීලා මම submit දෙනවා. දැන් password එක save වෙලා තියෙන්නේ. දැන් මට ආපහු මෙතනට log වෙන්න පුළුවන්. ඒකට මට පුළුවන් මෙතන please re-log into to the names කියන තැන click කරන්න. හරි. දැන් මම ආපහු දැන් අර විදිහටම මගේ username එක වෙනස් වෙන්නේ නැහැ. username එක කලින් දුන්න NIC number එකමයි capital V තියෙන්නේ. password එක මම දැන් දුන්න අලුතෙන් දුන්න අප්ඩේට් කරු password එක දෙන්න ඕන. මම දුන්නා. දැන් මම login වුණා. හරි. දැන් මගේ account එකට මම log වෙලා තියෙනවා. ඔබට පේනවා මෙතන නම. තමන්ගේ නම මෙතන තියෙන්න ඕන. හරි. දැන් අපි බලමු කොහොමද මේ දේ කරන්නේ. මෙතන මේ teacher view කියන තැනට click කරොත් ඔබගේ තොරතුරු සටහන් කරලා තියෙන තොරතුරු මේ මෙතනින් බලා ගන්න පුළුවන්. දැනට අපිට අත්‍යවශ්‍ය මේ තොරතුරු පස්සේ අප්ඩේට් කරගන්න දැනට අපිට අවශ්‍ය ඊට වඩා මෙතන මේ teacher survey කියන තැනට යන්න ඕනේ. teacher survey කියන තැන click කරන්න. teacher survey කියන තැන click කරන්න. එතකොට මෙන්න මේ වගේ form එකක් දිස් වෙනවා. අපි දැන් මේ form එක පුරවලා submit කරන්නයි ඕනේ. හරි. දැන් මේකේ පළවෙනි කියනවා රජයේ පාසල්හි සේවය කරනු ලබන ගුරු බවතුන් තමා සේවය කිරීමට වඩාත් කැමැති ස්ථාන හා ඉගැන්වීමට වඩාත් සුදුසු විෂයන් පිළිබඳ සොයා බැලීම සඳහා කෙරෙනු ලබන සමීක්ෂණය 2020. මුලින්ම පළවෙනි ප්‍රශ්නයෙන් කියන්නේ ඔබ වර්තමානයේ සේවය කරනු ලබන පාසල අයත් අධ්‍යාපන කොට්ටාසය සඳහන් කරන්න. මම මේ සඳහා දෙනවා දිස්ත්‍රික්කය ගම්පහ අධ්‍යාපන කොට්ටාසය දෙන්න ඕන. අධ්‍යාපන කොට්ටාසය ඔබගේ අධ්‍යාපන කොට්ටාසය මම දෙන්නේ මගේ අධ්‍යාපන කොට්ටාසය ඔබ දෙන්න ඕනේ ඔබගේ අධ්‍යාපන කොට්ටාසය. ඒක සමහර විට මේ ගම්පහ දිස්ත්‍රික්කයේ තුල අත්තනගල්ල වෙන්න පුළුවන් වෙනත් නැත්නම් කටාන කැලණිය ඕනම එකක් වෙන්න පුළුවන්. මම මේක දෙන්නේ මගේ අධ්‍යාපන කොට්ටාසේ දොම්පේ වැකි කියන එක. දැන් මම මේ log වෙලා ඉන්නේ මෙන්න මේ කියන NIC එක අංකයට අදාළ පුද්ගලයාගේ ඒ පුද්ගලයා සේවය කරන්නේ දොම්පේ කොට්ටාසේ පාසලක නිසා තමයි දොම්පේ අධ්‍යාපන කොට්ටාසේ කියලා මම දුන්නේ. හරි දැන් මට පුළුවන් දෙවෙනි ප්‍රශ්නය ඔබ සේවය කිරීමට වඩාත් කැමැති අධ්‍යාපන කොට්ටාසය කැමැත්තේ අනුපිළිවෙලට සඳහන් කරන්න. අපිට පුළුවන් අර විදියටම මම ගම්පහ කියලා දෙනවා. කොට්ටාසේ මම මේකම දෙනවා. තව අපිට වෙනත් කොට්ටාස තියෙන සඳහන් කරන්න පුළුවන් මෙතනින් කැමැති එකක් සඳහන් කරන්න පුළුවන්. ඒ විදියට. ඊට පස්සේ පුළුවන් සුදුසුකම් අධ්‍යාපන සුදුසුකම් ඔබගේ වර්තමාන පත්වීම සඳහා පදනම් වූ අධ්‍යාපන සුදුසුකම සහ සුදුසුකම ලැබූ මාධ්‍ය සඳහන් කරන්න කියලා තියෙනවා. මට පුළුවන් මේ විදියට සඳහන් කරන්න. ওই විදියට. දැන් මේ ටික පුරවලා ඉවරුණාට පස්සේ මේ ෆෝම් එක ඊළඟ හතරවෙනි ප්‍රශ්නය පස්වෙනි ප්‍රශ්නේ අදාළ විදියට සීලුම් ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ ප්‍රශ්න 6 පුරවලා සම්පූර්ණ කරාට පස්සේ ඔබට තියෙන්නේ submit form ෆෝරමය යවන්න කියන තැන ක්ලික් කරන්න. හරි ඒ විදියට ඔබ සම්පූර්ණ කරාම පස්සේ submit කරාට පස්සේ මේ විදියට මැසේජ් එකක් ඔබට එයි. මතක තියාගන්න දෙවෙනි ප්‍රශ්නයට කොට්ටාස තෝරනකොට ඒ කැමැත්තේ අනුපිළිවෙලට ස්ථාන 5ක් තෝරන්න ඕන. හොඳයි බොහොම ස්තුතියි.